නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සද්ධාවන්ත පින්වතුනි, විදේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ කර්මය ගැන. මේ කර්මය කියන එක සියලුම දෙනා විසින් ඒක දේශයක් දැනගත යුතුයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ප්‍රධාන අංගයක් තමයි මේ කර්මය කියන එක. කර්මයෙන් තමයි අනාගතේ නාම රූප උපද්දවන්නේ. ඒ කරන ලද කර්මයකට අනුව ප්‍රතිසන්දි විඥානය උපද්දනවා. ඒ වගේම මේ කරන ලද කුසල අකුසල චේතනාවට අනුව රූපය හදනවා අනාගතේ. ඒකට ඒ ආකාරයේ සිදුවෙන ආකාරය 12 ආකාරයකට දේශනා කරනවා. කුසල අකුසල විපාක දෙන ආකාරය. ඒකට ඒ කර්ම කාරණා ඒ දැනගන්න ඕනේ. මෙතන දේශනා කරනවා අහෝසි කම්මං අහෝසි කම්ම විපාකෝ කියලා. මෙහිදී දේශනා කරන්නේ අතීතයේ රැස් කළ කර්මයක් අතීතයේම විපාක වාරය ලැබීද, ප්‍රතිසන්දි ජනක කර්මය ප්‍රතිසන්දියත්, රූප ජනක කර්මය රූපත් ඉපදවීද, මේ අයුරින් අතීතයේ කරන ලද කර්මයට අතීතයේ විපාක දීලා අවසන් කර්ම තියෙනවා. ඒකට ඒවට තමයි මේ විදිහට දේශනා කරන්නේ. දැන් මේ අතීතයේ සාරාංශක කල්ප ලක්ෂයකට කලින් බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලබනවා. ඊටත් අසංඛ්‍ය 20කට කලින් මනෝ ප්‍රනිධානය පුරනවා. ඒතර ඔය අතර බුදුවරු 512000ක් පහළ වෙනවා. දැන් ඊටත් අසංඛ්‍ය 100කට විතර කලිනුත් ඒ බුදුරජාණන් වහන්සේ බෝසත්යන් වහන්සේ ඉඳලා තියෙනවා. ඒ අපි ඉඳලා තියෙනවා මේ සත්වයෝ. ඒ කාලයේත් බුදුවරු ලක්ෂ ගණන් පහළ වෙලා තියෙනවා. දැන් ඒ වගේ අතීත කාලවල ඒ දන් දුන්නු ඒවා, සිල් රැකපු ඒවා, ඒ කුසල් වලින් අට සිල් රැකපුවා එහෙම තියෙනවා. ඒ කර්ම වලින් ඒ වාට විපාක විදිහට සක්විති රජ වෙලා ඉඳලා දිව්‍ය ලෝකවල උපද්දවලා ඒ කර්ම වලින් ඒ ප්‍රතිසන්දි සිත් උපදවලා රූප උපදවලා ඒ කර්ම වල විපාක දැන් අවසන් වෙලා තියෙන්නේ. ඒ දැන් අලුත් කර්ම වලට නාම රූප හදලා තියෙන්නේ. ඒතර ඒ ස්වභාවය තමයි දේශනා කරන්න යෙදුනේ අහෝසි කම්මං අහෝසි කම්ම විපාකෝ කියලා. නැවත දේශනා කරනවා ඒ අහෝසි කම්මං නාහෝසි කම්ම විපාකෝ කියලා. එහිදී කියන්නේ යම් කර්මයක් කරලා ඉවරයි. නමුත් විපාක වාරය නොලැබීද, ප්‍රතිසන්දිය ඒ ප්‍රතිසන්දි කර්මය ජනක කර්මය ප්‍රතිසන්දියත්, රූප ජනක කර්මය රූපත් ඉපදවීමට නොහැකි වීද, එය අහෝසි කම්මං නාහෝසි කම්ම විපාකෝ කියලා දේශනා කරනවා. සිදු වූ කර්මය සිදු නො වූ විපාකය කියලා දේශනා කරන්නේ. මෙහිදී කියන්නේ අතීතයේ කරන ලද කර්මයේ දිට්ඨ ධම්ම වේදනීය උපපජ්ජ වේදනීය කර්මයේ ප්‍රත්‍ය නොලැබීමෙන් අතීත භවයේ ඵල නොදුන් විපාකයද අතීතයේම පිරිනිවන් පාන ලද ඒ රහතන් වහන්සේගේ දිට්ඨ ධම්ම වේදනීය උපපජ්ජ වේදනීය අපරාපරිය වේදනීය කර්මයාගේ ඵල නොදුන් විපාකයේද සලකා අහෝසි කම්මං නාහෝසි කම්ම විපාකෝ කියලා දේශනා කරනවා. සිදු වූ කර්මය සිදු නො වූ කර්ම විපාකය කියලා. මෙහිදී දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ මේ කුසල අකුසල කරද්දී එම කුසල අකුසල චිත්ත වීතියේ ජවන් සිත් තියෙනවා. ජවන් කියන්නේ කර්මය සිදුවන සිත්. ඒවා 7ක් තියෙනවා. ඒක ඒ කුසල හෝ අකුසල චේතනාවක ඒ කර්මයක් කරද්දී ඒ කුසල හෝ අකුසල චේතනාවක ඒ සිත් 7ක් පහළ වෙනවා. ඒ ජවන් සිත්. ඒ 7න් පළමු වන ජවන් සිත දිට්ඨ ධම්ම වේදනීය කර්මය. 7 වන ජවන් සිත උපපජ්ජ වේදනීය කර්මය. ඒ මැද යෙදෙන 5 අපරාපරිය වේදනීය කර්ම.
ලෙස තමා විපාක දෙන්නේ. ඒතකොට ditta ධම්ම වේදනීය කුසලය හෝ අකුසලය බලවත් වූ විට මේ ජීවිතයේම විපාක දෙනවා. ඒ විපාක දුන්නේ නැත්නම් අහෝසි වෙනවා. ඒවාට උදාහරණ ලෙස කුසල පක්ෂයේ කාකවලිය පුන්න සිටු ආදීන්ට වගේ මේ වේලු කන්ටිකී නන්ද මාතාවාදීන්ට ඒ ආපු විපාකේ දැනගන්න ඕනේ. දැන් නන්ද මාතාව කියන්නේ අනාගාමී උපාසිකාවක්. දිනක් 5යි උඩුමහල් තලයට නැගලා උදේ පාන්දර පාරායන වර්ගයේ ගාථා කියනවා. එතකොට වෙසමුණි දිව්‍ය රාජයා ඒ ගමනක් යන ගමන් ඒ ගාථා අහනවා. එතකොට අහලා සාදුකාර දෙනවා. එතකොට අහලා ඒ සාදුකාර දෙනවා. ඒ සාදුකාර හඬ අහලා ඒ කවුද ඔය කියලා අහනවා නන්ද මාතාව. එතකොට කියනවා මම වෛශ්‍යවන කියලා. එතකොට වෛශ්‍යවන දෙවියෝ ඒ වෙලාවේ කියනවා ඒ නන්ද මාතාවට ඒ සාදුකාර දීලා ප්‍රශංසා කරනවා. එතකොට කියනවා ඒ වෙසමුණි දිව්‍ය රාජයා නන්ද මාතාවට කියනවා මේ නගරයට සැරියොත් මුගලන් මහරහතන් වහන්සේලා වැඩලා ඉන්නවා. ඒ අය උදේට පිණ්ඩපාතේ වඩි. උන්වහන්සේලාට දානි පූජා කරලා මටත් එක්ක පින් අනුමෝදන් කරන්න කියනවා. ඒතර නන්ද මාතාව දන්නේ එතකන් එහෙම වැඩලා ඉන්නවා කියලා. ඒ වෙලාවේ නන්ද මාතාවේ උදේ දානේ පිළියෙල කරනවා. ඒතර පිළියෙල කළේ රහතන් වහන්සේලා වැඩියට පස්සේ දන් දීලා ඒ දන් පූජා කරනවා. දන් පූජා කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා ඒ ස්වාමීනි මේ දානේ පින වෙසමුණි දිව්‍ය රාජයාට අනුමෝදන් කරනවා කියලා. ඊට පසු ඒ පින ඒ වෛශ්‍යවන දිව්‍ය රාජ්‍ය අනුමෝදන් වෙනවා. ඒ අනුමෝදන් වෙලා ඒ නන්ද මාතාවගේ වී කොටුගුල් 1250ක් තියෙනවා. ඒවයි රත් ඇල්හාල් වලින් පුරවනවා. ඒවා ජීවිතාන්තය දක්වා ඉවර වෙන්නේ හිස් වෙන්නේ ගන්න ඒවා පිරෙනවා. එතකොට ඒ කාලේ කියනවා ඒ නන්ද මාතාවගේ කොටුගුල් වාගේ කියලා. ඒ මිනිස්සු ඒ උපමාවට කියන්නේ. එතකොට ඒ විදිහට තමයි ditta ධම්ම වේදනීය කර්මය බලවත් වුණාම මේ ජීවිතේම විපාක දෙනවා. ඒ විපාක දුන්නේ නැත්නම් අහෝසි වෙනවා. එතකොට ඒ විදිහට තමයි කර්මය දේශනා කරන්නේ. උපපජ්ජ වේදනීය කියන්නේ හත්වන ජවන් චේතනාව. ඒක ඊළඟ ජීවිතයේ ප්‍රතිසන්දි විපාක දෙනවා. දුන්නේ නැත්නම් අහෝසි වෙනවා. දැන් යෝගියෙක් ධාන 8ම උපද්දනවා. ඒ වගේම අකුසල් පක්ෂයේ යමේ කාණාන්තරීය කර්ම 5ම කරනවා. ඉතින් මේවා අතරින් ඊළඟ ජීවිතයේදී එකක් තමයි ප්‍රතිසන්දියට ඇවිත් විපාක දෙන්නේ. අනිත් ඒවා ඊළඟ ජීවිතයේදී ඒ ප්‍රතිසන්දි විපාක දෙන්නේ අනිත් ඒවා අහෝසි වෙනවා. ඒකට ඒ විදිහට අපරාපරිය වේදිනිය කියන්නේ ජවන් හතේ මැද තියෙන පහ. ඒ සිත් පහ. ඒවා සසරේ යම් තාක් ඉන්නවාද අවස්ථාව ලැබුණ විට විපාක දෙනවා. ඒක කොච්චර කල් හරි ඉන්නවාද ඒ අවස්ථාව ආපු ගමන් ඒ ප්‍රතිසන්දිය දෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රවෘත්ති විපාක විදිහට රූප උපදින්න පුළුවන්. ඒ විපාක ඒ කර්ම වලින්. ඒතකොට ඒවට ප්‍රවෘත්ති විපාක ප්‍රතිසන්දි විපාක එහෙම දෙනවා. ඒතකොට ඒව තමයි අපරාපරිය වේදනීය කියලා දේශනා කරන්නේ. එතකොට මෙහිදී දේශනා කරන්න යෙදුනේ අහෝසි කම්මං නාහෝසි කම්ම විපාක කියලා. ඵල නොදී අහෝසි වූ ditta ධම්ම වේදනීය උපපජ්ජ වේදනීය කර්මවල විපාක සහ පිරිනිවන් පාන රහතන් වහන්සේට විපාක නූපදවන ditta ධම්ම වේදනීය අපරාපරිය වේදනීය උපපජ්ජ වේදනීය කර්ම ගැන තමයි දේශනා කළේ. ඊළඟට දේශනා කරන අහෝසි කම්මං අත්ති කම්ම විපාකෝ කියලා. මෙහිදී දේශනා කරන්නේ අතීතයේ රැස් කළ යම් කර්මයක් දැන් ලබන ලද විපාක වාරයේ ඇත්තේ ප්‍රතිසන්දි ජනකය ප්‍රතිසන්දියත් රූප ජනක කර්මය රූපත් උපදවා
සිටියේ වේද? එය අහෝසි කම්මං අත්ති කම්ම විපාක. සිදු වූ කර්මය ඇති කර්ම විපාක ලෙස දේශනා කරනවා. පෙර රැස් කරන ලද කර්මයෙහිම ඵල නොදුන් විපාකයෙහි වත්මන් භවයෙහි ප්‍රත්‍ය යෙදුණු කල ඵල දෙනු ලබන විපාකය ගැන තමා මෙහිදී දේශනා කරන්නේ. මෙහිදී දේශනා කරන්නේ පුළුවන් ඒ පෙර කුසල අකුසල් කළ ආකාරයට විපාක උපදවන ආකාරය. එතකොට දැන් අර ලකුණ්ඨ බද්ධිය රහතන් වහන්සේ එහෙම පෙර කරන ලද කුසල් ඇති කෙනෙක් මිහිරි කටහඬ ඇති ශ්‍රාවකයන්ගෙන් අග්‍රයි 80 මහා ශ්‍රාවක කෙනෙක්. නමුත් ඒ ශරීරයේ විකෘති මිටි. එතකොට පෙර පියමතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ ශාසනයේ මහා දන් දීලා ප්‍රාර්ථනාවක් කරනවා. ඒ අග්‍ර ශ්‍රාවක තනතුර සඳහායි මෑත කාලයේත් විපස්සී බුදුරජාණන් වහන්සේ කාලයේ කෝකිලයක් වෙලා ඉපදලා ඉද්දී බුදුරජාණන් වහන්සේට මී අඹයක් පූජා කරනවා. හිමාලයේ මී අඹයක් අරන් එනවා ඒ කුරුළු පැටවුන්ට දෙන්න. ඒ එන අතරේ බුදුරජාණන් වහන්සේ දැකලා ඒ අඹේ දෙන්නට සිතක් පහළ වෙනවා. දාන චේතනාවක් පහළ වෙනවා. ඒ වෙලාවේ අඹය එල්ලාගෙන අහසේ එහාට මෙහාට යනවා. ඒක දැකලා බුදුරජාණන් වහන්සේ උපස්ථායක තෙරුන් වහන්සේ දෙස බලනවා. ඒ අවස්ථාවේ උන්වහන්සේ පාත්‍රය අරගෙන ඒ අඹය පිළිගන්නවා. ඒ වෙලාවේ මේ අඹය වළඳනවා බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ කෝකිලයා ඒක දැකලා සතුටටපත් වෙනවා. එතකොට ඒ කුසලයේ අත් කරනවා ඒ තිරිසන් යෝනි ඉපදිලා ඉද්දී. එතකොට ඊට පස්සේ ඒ වගේ මේ ලකුණ්ඨ බද්ධිය තුරුනත් පෙර අකුසල් කරනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඇමති කෙනෙක් වෙලා ඉඳලා උන්වහන්සේගේ පිරිනමන පෑවට පස්සේ ධාතු නිදන් කරලා චෛත්‍යයක් හදන විශාල චෛත්‍යයක් යොදුන් 7ක චෛත්‍යයක් හදන්නේ. නමුත් ඒ පුද්ගලයා ඒ වෙලාවේ කියනවා එච්චර ලොකු එකක් ඕනේ යොදුනක් ඇති කියලා. අඩු කරනවා ප්‍රමාණය. ඒ අකුසල කර්ම හේතු වෙනවා ඒ ශරීරය මිටි වෙන්න. ඒ වගේම පෙර රජෙක් වෙලා ඉද්දී නගරේ මිනිසුන් රාජාංගණයට ගෙන්වනවා. ඒ ගෙන්වලා හිටම් ඒ අයගෙන් ඒ වයසක අය වේදිකාවට ගෙනල්ලා බොහොම මහලු අය වේදිකාවට ගෙන්නලා හිටන් ඒ අයගේ දරු මුණුබුරෝ එහෙම බලාගෙන ඉද්දී ඒ මහලු අයලවා පිලුම් ගස්සවනවා. ඒ අඹුඩ ගස්සවල නටන්න කියනවා. අත් කකුල් වලින් එල්ලනවා. ඒ ආදී විවිධාකාරයේ කෙලිකවටකම් කරනවා ලැජ්ජාවට පත් කරනවා. ඒ නගරේ සමහර මිනිස්සු නගරේ අතහැරලා යනවා. ඒතර මේ වගේ අකුසලුත් කරනවා. ඒතට ඒ අකුසල් කරලා ඒවට විපාක විදියට දැන් ඒ කුසල් සහ අකුසල් දෙකම කරනවා. ඊට පස්සේ මේ බුද්ධ ශාසනයේ උපදිනවා. ඒතර මහා ධනවත් පවුලක උපදින්නේ. නමින් බද්ධිය. ඒතර මේ බද්ධිය කුමාරයා උපදවන්නේ අර ප්‍රතිසන්දිය දෙන්නේ බලවත් ත්‍රි හේතුක කුසාසිතකින්. නමුත් රූපය හදන්න එහෙම අර කියන චෛත්‍ය කුඩා කිරීමේ අකුසලය සහ අර මිනිස්සුන් මේ ලැජ්ජාවට පත් කරපු අකුසලයේ හේතු වෙනවා. ඒ කර්ම වලින් තමයි අර මිටි වූ විකෘති රූපයක් හදන්නේ. ඒ රූපය දැකලා සමහර අය කෙලිකවටකම් කරනවා. එතකොට උන්වහන්සේ උපදවන චිත්තයේ බලවත් කුසල් සිතක්. ඒතර ඒ චිත්තේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ සිතක්. ඒ නිසා තමයි රහත් වෙන්නේ. ඒතර ඒ ප්‍රතිසන්දි චිත්තය රූප විකෘති කරන ස්වභාවයක් නැහැ. නමුත් ඒ මව් කුසේදී අංගපසංග එහෙම හදද්දී අර ඒ මන්ත්‍රී වෙලා ඉන්න කාලේ කරන ලද අකුසල් සිත් ඒ අරමුණු වෙලා තමයි අර විකෘති රූපය සකස් වෙන්නේ. ඒ රූප හදන සිත් වලට කියන්නේ අபிසංකාර විඥාන කියලා. කර්ම රැස් කරපු ඒ සිත්. ඒ සිත් වලින් ඒ වාගේ සිත් වලට ප්‍රවෘත්ති විපාක උපදිනවා. ඒ කර්ම රැස් කරපු සිත් වලින් ඒ රූපේ හදපුවාම ඒ කර්ම කරපු කාලේ ඒ වාගේ ඒ සිත් වලින් ඒ වාගේ විපාක උපදින්නේ. ඒවට කියන්නේ ප්‍රවෘත්ති විපාක කියලා. රූපේ හදපුවාම තමයි ඒ වාගේ විපාකයක් උපදින්නේ.
ප්‍රතිසන්දි විඥාණයට වෙනම විපාක සකස් වෙනවා. ඒතකොට ප්‍රතිසන්දි විඥාණයට තමයි මහත් ධනවත් තැනක උපදවන්නේ. ඒතකොට ත්‍රි හේතුක නිසා ඒ නිවන් දකින්නවා. ඒ මහත් සැප සම්පත් ලැබෙනවා අර ප්‍රතිසන්දි විපාක විදියට. ප්‍රවෘත්ති විපාක විදියට ඒ අර වාගේ අර කර්ම අකුසල කර්ම කරද්දී පහළන හිත් වාගේ හිත් උපද්දනවා මේ ජීවිතයේ අර එයාගේ රූපය දකිද්දී එහෙම ගිහි කාලේ රහත් වෙන්න කලින් රහත් වුණාම මේ මානසික මේ වේදනාව උපදින්නේ රහත් වුණාමත් ඒ සමහර පොඩි හාමුදුරුවෝ එහෙම විහිළු කරනවා එක එකව කරනවා කනින් අදිනවා අරම කරනවා. ඒතකොට මානසික දුක් දුම්නස් උපදින්නේ නමුත් ගිහි කාලේ එහෙම ඒ වාගේ විපාක උපද්දනවා. අර කර්ම කරපු ඒකට ඵල විදිහට. රේන් ඒ විදිහට තමයි ඒ පෙර රැස් කරන ලද කර්මයට මේ භවයේ ලබන ලද විපාක වාරය ගැන ඒ දේශනා කරන්නට යෙදුනේ. අහෝසි කම්මං අත්ති කම්ම විපාකෝ කියලා. ඊළඟට දේශනා කරනවා අහෝසි කම්මං නත්ති කම්ම විපාකෝ කියලා. එහිදී දේශනා කරන්නේ අතීතයේ රැස් කරන ලද ඒ නොලද කර්ම විපාක වාරය ඇති. ඒතට අතීතයේ රැස් කරන ලද නොලද කම්ම විපාක වාරය ඇති ප්‍රතිසන්දි ජනකය ප්‍රතිසන්දියත් රූප ජනකය රූප ඉපදවීමට නොහැකි වීද. එවැනි කර්ම සිදු වූ කර්මය නොමැති කර්ම විපාක කියලා දේශනා කරනවා. ඒතර මෙහිදී කියන්නේ ඉක්ම ගිය කර්මයෙහි ඉක්ම ගිය විපාක කාලයාගේද මේ භවයෙහි පිරිනිවන් පානහුගේ ඵල නොදෙන්නා වූ විපාකයද සලකා අහෝසි කම්මං නත්ති කම්ම විපාකෝ කියලා දේශනා කරන්නේ. ඒතර මෙහිදී දැන් යමෙක් සෝවාන් මාර්ගඵල ලබන ලද කෙනෙකුටත් ඒ සෝවාන් මාර්ගයෙන් ඒ සතර අපායේ ඉපදුනහම ඒ සතර අපායේ උපදින කර්ම අහෝසි වී යනවා. ඒ සෝවාන් වුණාම ඒ සතර අපායේ උපදලා විපාක දෙන ඒ කර්ම අහෝසි වෙලා යනවා. ඒකට එහි ඉපදිලා ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක දෙන අකුසල කර්ම විපාක නොදී අහෝසි වෙලා යන ආකාරය ඒ උදාහරණ විදිහට දක්වනවා. ඒකට ඒ විදිහට නැවතේ දේශනා කරනවා අහෝසි කම්මං භවිස්සති කම්ම විපාකෝ කියලා. එතන මෙහිදී පාලියෙන් අහෝසි කම්මං කියලා කියන්නේ කරන ලද කර්මය කියන එක. අහෝසි කම්මං කියන්නේ කරන ලද කර්මය කියන එක. කර්මය කරලා තියෙන්නේ. භවිස්සති කියන්නේ අනාගතයේ විපාක එනවා කියන එක. අතීතයේ රැස් කරන ලද කර්මයක් අනාගතයේ විපාක වාරය ලබන්නේද? ප්‍රතිසන්දි ජනක කර්මය ප්‍රතිසන්දියත් රූප ජනක කර්මය රූපත් ඉපදවීමට හැකිවන්නේද? ඒ කර්මය සඳහා ඒ තමයි ඒ විදිහට කියන්නේ සිදු වූ කර්මය වන්නා වූ කර්ම විපාකය කියලා. ඒතකොට දැන් පෙර භවවල කරන ලද ප්‍රාණඝාත හොරකම් ආදියත් ඒ දන් දීම් සීරකීම් ආදී ඒ කුසලුත් මේ භවයේ කරන්නා වූ කුසල අකුසලුත් අනාගතයේදී ඒ කර්ම විපාක දීමට හේතු සකස් වුණාම විපාක දෙන ආකාරය සඳහන් කරන්නේ. ඊළඟට දේශනා කරනවා අහෝසි කම්මං න භවිස්සති කම්ම විපාකෝ කියලා. මෙහිදී ඒ කියන්නේ යම් කර්මයක් අනාගතයේ විපාක වාරය නොලබන්නේද ප්‍රතිසන්දි ජනකය ප්‍රතිසන්දියත් රූප ජනකය රූපත් ඉපදීමට නොහැකි වන්නේද? එයට කියනවා සිදු වූ කර්මය නොවන්නා වූ කර්ම විපාක කියලා. මෙහිදී දේශනා කරනවා අතීතයේ කරන ලද කර්මයාගේ විපාක දීලා ඉවර වුණ කර්ම සහ අනාගතයේ මාර්ගඵල ලබන අය සහ පිරිනිවන් පාන රහතන් වහන්සේලාට විපාක නොදෙන ඒ කර්ම සලකලා තමයි මේ විදිහට දේශනා කරන්නේ. ඒතකොට දැන් මෙහිදී දේශනා කරන්නට යෙදුනේ අතීතයේ කරන ලද කර්මය අතීත කාලයේ වර්තමාන භවයේ සහ අනාගත භවවල විපාක දෙන සහ විපාක නොදෙන ආකාර 6 ගැන තමයි දැන් දේශනා කරන්න යෙදුනේ. ඒ ආකාර 6ක්
ඒ දේශනා කරන්න යෙදුණා. ඒතර මීළඟට දේශනා කරනවා මේ වර්තමාන භවයේ කරන ලද කර්මය සම්බන්ධව අත්ති කම්මං අත්ති කම්ම විපාක කියලා. මේ භවයේ රැස් කරන යම් කර්මයක් ඒ දැන්ම විපාක ලබයිද? එය තමයි මේ විදිහට දේශනා කරන්නේ. ඒතර මේ වර්තමාන භවයේ කළ ditta ධම්ම වේදනීය කර්මයෙහි මෙලොවදීම ඵල දෙන විපාකය සඳහා මේ විදිහට දේශනා කරනවා. දැන් යම් කුසල් අකුසල් කර්ම කරන්න ඒ කර්ම කරපුවාම මේ ජීවිතයේදීමත් යම් කිසි ඒ ප්‍රවෘත්ති විපාක මාත්‍රයක් ඒ ගෙන දෙනවා. ඒ බලවත් කුසල් අකුසල් කළ විට ඒවට ditta ධම්ම වේදනීය විපාක ලැබෙනවා. ඒකට දැන් කුසල් වශයෙන් සුමන මාලාකාර මල්ලිකා දේවිය ආදීන්ට මෙන් දැන් මල්ලිකා දේවිය බුදුරජාණන් වහන්සේට පිට්ටු කෑලි 3ක් පූජා කරනවා. ඒ පූජා කරලා එදා මේ කුසෝ රජතුමාගේ බිරිඳ වෙනවා. ඒකට ඒවයි ditta ධම්ම වේදනීය වශයෙන් මේ ජීවිතේ විපාක දෙනවා. ඒ වගේම අකුසල් අතර නන්ද යක්ෂයා නන්ද මානවකයා නන්ද ගෝඝාතකයා කෝකාලික සුප්පබුද්ධ චින්චිමානවිකාව ආදීන්ට මෙන් දැන් අර නන්ද ගෝඝාතකයා මේ හරක් මරමින් තමයි ජීවත් වෙන්නේ. දවසක් ආහාර ගද්දී මස් නැති වෙනවා. ඊට පස්සේ තරහ ගිහින් ඒ තමන්ගේ මංගල වෘෂභයාගේ දිව ඇදලා ඒ පණ පිටින් ඉද්දීම දිව කපලා උයලා කනවා. ඒ කද්දී තමාගේ දිව ගැලවිලා වැටෙනවා ඒ බත් එකට. ඒ වෙලාවේ මැරිලා නිරය උපදිනවා. ඒ වගේ මේ භවයේ රැස් කරන ලද කර්ම ditta ධම්ම වේදනීය ලෙස මේ ජීවිතයේම විපාක දෙනවා. ඒකට ඒක තමයි අත්ති කම්මං අත්ති කම්ම විපාකෝ කියලා දේශනා කරේ. නැවත දේශනා කරනවා අත්ති කම්මං නත්ති කම්ම විපාකෝ කියලා. කර්මයක් තියනවා විපාක ලබන්නේ යම් කර්මයක් දැන් විපාක නොලබයිද එය සඳහා තමයි දේශනා කරන්නේ. මේ ජීවිතයේ මේ කරන ලද නමුත් එය විපාක දීමට අවශ්‍ය කාරණා නොයදීමෙන් ඵල නොදෙයි. ඒ වගේම මේ ආත්ම භාවයෙන් පිරිනිවන් පාන රහතන් වහන්සේට මෙලොව ඵල නොදෙන විපාකයේ සලකා තමයි මේ විදියට දේශනා කරන්නේ. දැන් අඟුලිමාල රහතන් වහන්සේට එහෙම මිලංක තිස්ස තෙරුන් වහන්සේට ඒ වාගේ අයට එහෙම රහත් තුන හින්දා කරපු යකුසල කර්ම එහෙම විපාක නොදී යනවා. ඒතර ඒ ස්වභාවය. ඒතර ඊළඟට දේශනා කරනවා ඒ අත්ති කම්මං භවිෂ්‍යති කම්ම විපාකෝ කියලා. මේ ජීවිතයේ කරන ලද කර්මය අනාගතයේ විපාක වාරය ලබන්නේද? ප්‍රතිසන්දි ජනක කර්මය ප්‍රතිසන්දියත් රූප ජනක කර්මය රූපත් ඉපදවීමට හැකිවන්නේද? එය ඇති කර්මය වන්නා වූ කර්ම විපාකයේ වශයෙන් දේශනා කරනවා. මෙහිදී දේශනා කරන්නේ වර්තමාන කර්මයාගේ විපාක ලෙස උපපජ්ජ වේදනීය සහ අපරාපරිය වේදනීය විපාකද අනාගත භවයේ ඵල දිය යුතු විපාක සලකා තමයි දේශනා කරන්නේ. දැන් අර විසාකා උපාසිකාව අනේ පිළිසිරිතුමා ආදීන්ට මෙන් ඒ අය ජීවිතයේ කළ ඒ කුසල කර්ම වලට අනුව ඒ කුසල් සිත් වලින් ඒ දිව්‍ය ලෝකයේ ප්‍රතිසන්දිය දීලා ඒ කර්ම වලට අදාළව ප්‍රණීත ලස්සන දෙකුම් කල රූප හදලා දීර්ඝ කාලයක් ඒ සැප විපාක උපදවනවා. දැන් අර බන්දුල මල්ලිකාවට වාගේම ඒ බන්දුල මල්ලිකාවේ ඒ තිබුණයි මහාලිය පළඳනාවක්. ඒක පූජා කරන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පසු ඒ පිරිනිවන් මංචකයට ඒ පිරිනිවන් මංචකේ අලංකාර කිරීම පිණිස ඒ 9 කෝටියක් අගනයි පළඳනාව ඒ අවස්ථාවේ සැරසිල්ලක් විදිහට ඒ වෙලාවේ පූජා කරනවා. ඒ කුසලයෙන් දිව්‍ය ලෝකෙ උපදිනවා. එතකොට දිව්‍ය ලෝකෙ ඉපදුනාම දිව්‍ය ශරීරයේ අමුතුම අලංකාර සහිත දිව්‍ය වස්ත්‍ර පළඳනා පහළ වෙනවා. රන් දැල් වලින් ඒ කරපු ඒ වස්ත්‍ර පළඳනා පහළ වෙනවා. එතකොට ඒ කර්මයට අනුව තමයි අර පහළ වෙන්නේ. එතකොට ඒ වාගේ රූපයක් අනිත් අයට නැහැ ඒ දිව්‍ය ලෝකේ.
ඒ විදිහට තමයි ඒකට විපාක උපද්දනවා. ඒතර මීලාට දේශනා කරනවා අත්ති කම්මං න භවිස්සති කම්ම විපාකෝ කියලා. මෙහිදී දේශනා කරන්නේ යම් කර්මයක් විපාක වාරය නොලබන්නේ විපාකයට අවස්ථාවක් නැති ප්‍රතිසන්දි ජනක කර්මය ප්‍රතිසන්දියත් රූප ජනක කර්මය රූපත් ඉපදවීමට නොහැකි වන්නේ එම කර්ම සඳහා තමයි මේ විදියට දේශනා කරන්නේ. මෙහිදී කියන්නේ වර්තමාන භවයේ කර්මයාගේ උපපජ්ජ වේදනීය කර්මය. ඒ කියන්නේ ඊළඟ භවයේ විපාක දීමට පැමිණෙන කර්මයේ ප්‍රත්‍ය නොයෙදීමෙන් අනාගත භවයේ ඵල නොදීමද. එතකොට ඒක තමයි මේ අවස්ථාවේ දේශනා කරන්නේ. අනාගතයේ පිරිනිවන් පාන රහතන් වහන්සේගේ අපරාපරිය වේදනීය කර්මය ඵල නොදීම. එතකොට ඒකත් දක්වනවා එතන. එතකොට මේ විදිහට දේශනා කරන්නේ කර්මයට ඒ විපාකේන ආකාරය. දැන් මෙහිදී මේ විදිහට දේශනා කරේ මේ වර්තමාන භවයේ කරන ලද කර්මය මේ භවයේ විපාක දීම සහ අනාගත භවයේ විපාක දීම විපාක නොදීම ලෙස හතර ආකාරයකට දේශනා කරන්නට යෙදුණා. ඊට පස්සේ දේශනා කරනවා ඒ භවිස්සති කම්මං භවිස්සති කම්ම විපාකෝ කියලා. මෙහිදී දේශනා කරන්නේ අනාගතයේ සිදු කරන කර්ම ගැන ඊළඟ ජීවිතයේ සිදු කරන කර්මය ගැන. යමෙක් අනාගතයේ කර්ම රැස් කරන්නේද අනාගතයේ විපාක වාරය ලබන්නේද ප්‍රතිසන්දි යදෙන කර්මය ප්‍රතිසන්දි නාම රූපත් රූප ජනක කර්මය රූපත් උපදවන්නේද. ඒ සිදුවන්නා වූ කර්මය වෙන්නා වූ විපාකය ලෙස දේශනා කරනවා. මේ ජීවිතයේ කරන ලද කර්මයකින් ඊළඟ ජීවිතයේ ප්‍රතිසන්දිය දීලා ඒ ජීවිතයේ නැවත කරන ලද කර්ම සහ ඒ කර්මවලට අනාගතයේ ලැබෙන විපාක සඳහා තමයි මේ විදිහට දේශනා කරන්නේ. ඒත් නැවත දේශනා කරනවා භවිස්සති කම්මං න භවිස්සති කම්ම විපාකෝ කියලා. එහිදී කියන්නේ අනාගතයේ කරන ලද කර්මයට විපාක ලෙස ප්‍රතිසන්දි ජනකය ප්‍රතිසන්දියත් රූප ජනක කර්මය රූපත් නූපදවන ඒ කර්මය තමයි මේ විදිහට දේශනා කරන්නේ. අනාගතයේ ඒ කළ කර්මයේ විපාකය සඳහා අවස්ථාව නොලැබීම සහ අනාගතයේ පිරිනිවන් පාන රහතන් වහන්සේගේ විපාක නොදෙන කර්ම සඳහා මේ විදිහට දේශනා කරනවා. ඒතර මේ විදිහට දේශනා කරන්න යෙදුනේ මේ කර්මය කුසල අකුසල චේතනා ගැන සහ විපාක ලැබෙන නොලැබෙන ආකාරය ගැන. ඒතර මේ ලෝකයේ දෙසේ යම් කෙනෙක් නුවණින් බැලුවොත් එහෙම ලෝකයේ සිදුවන ක්‍රියාකාරීත්වය දෙස එයාට වැටහෙනවා මේ මුළු විශ්වයේම තියෙන්නේ කුසල අකුසල් විපාක රූප ක්‍රියා ඒ නිර්වාණ ආදී දේවල් පමණයි කියලා. ඒකෙන් එහෙම නුවණක් පහළ වෙනවා. ඒතර ලෝකයෙන් ටිකක් අයින් වෙලා පැත්තකට වෙලා ලෝකයේ දෙස බලාගෙන ඉන්න ඕනේ. ඒකෙන් ඒ විදිහට. ඒකට පේනවා මේ ධර්මතාව ටික තමයි මේ ලෝකයේ තියෙන්නේ කියලා. දැන් ලෝකයේ තුල කිමිදිලා ඉන්න කෙනෙකුට ලෝකයට බැහැගෙන ඉන්න කෙනෙකුට ලෝකේ උපාදාන වෙලා ඉන්න කෙනෙකුට මේ කාරණායි තේරෙන්නේ නැහැ. ඒ ස්වභාවයේ වැටහෙන්නේ නැතුව යනවා. පරමාර්ථ ධර්ම අහුවෙන්නේ නැහැ. එතකොට ඒ වාගේ අයට ලෝකයෙන් අයින් වෙලා ලෝකෙ දිහා බලන්න ඕනේ. එතකොට තමයි ධර්මතාවය පේන්නේ. සත්පුදුල සංඥාවෙන් අයින් වෙලා ලෝකෙ දිහා බලන අයට තමයි විදිහට නුවණින් ඒ ලෝකෙ දකින්න පුළුවන් වෙන්නේ. එතකොට මේ විදිහට 12 කර්මයන්ගේ කර්මාන්තරය සහ විපාකාන්තරය ඒ බුදුවරුන්ගේ කර්ම විපාක ඥාණයටම හරියාකාරයෙන් ප්‍රකට වේ. ශ්‍රාවකයා ද විදර්ශනා වඩන ඒ පුද්ගලයාද මේ කර්ම විපාක ගැන ඒකදේශයක් දැනගත යුතු වෙනවා. ඒකට ඒකදේශයක් තමයි ශ්‍රාවකයා විසින් දැනගත යුතු වෙන්නේ. ඒකට ඒකේ විදර්ශනාවට නිවන් දකින්න සුගතිය උපදින්න හේතු වෙනවා. ඒ කර්ම විපාක දන්නා ඥාන එතකොට තමයි කුසල් බලවත් වෙන්නේ. අකුසල් දුර්වල වෙනවා එතකොට.
රේන් ඒ විදිහට මේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ සංසාර දුකින් අත මිදීමට හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න.